සුබ දවසක් මගේ යාළුවන්ට. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් ඇති කියලා මම හිතනවා. ඔන්න මම සතියකට විතර පස්සේ තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද නම් ආවේ මගේ වත්තේ තියෙන මේ මිරිස් ටික කඩා ගන්න. අද මාළු මිරිස් නම් ටිකක් වැඩියෙන් තියෙනවා. ඒ වගේම අවු මිරිස් තියෙනවා. වැරණි මිරිසුත් තියෙනවා. ඔයාලත් එන්නකෝ මගෙත් එක්ක මේවා ටික කඩාගෙන යන්. ටික දවසකින් මේ පැත්තේ එන්න බැරි වුණ හින්දා ගොඩක් මාළු මිරිස්සුයි මිරිස් එහෙම ඉදිලා. ඒවත් ඉතින් මං කඩාගත්තා. මම මේ එක මාළු මිරිස් ගහකින් මාළු මිරිස් කරල් 15කට වඩා කඩාගත්තා. මේ මාළු මිරිස් අර ලොකු මාළු මිරිස් වගේ නෙමෙයිනේ. සාමාන්‍ය පොඩි මාළු මිරිස්. ඒවා එච්චර සැරත් නැහැ. තෙල් දාලා එහෙම අර බාගෙට තැම්බිලා වගේ ගන්න ඕනේ. හරිම රසයි. එතකොට අර අම්මුවට වගේ හැපෙනකොට එතකොට හරි රසක් තියෙනවා. ගෙදරකට මේ වගේ මාළු මිරිස් පැල දෙකක් විතර තිබුණොත් හොඳටම ඇති. එයි ඉතින් එක ගහකින් කරල් 15ක් විතර කඩනවන ඇතිනේ. ඉතින් අපිට වේල් කීයකට කන්න පුළුවන්ද? අපේ හස්බන්ඩ් මේ පැල ගෙනාවේ නම් මල් විකුණන තැනකින්. ඔය තියෙන්නේ එක ගහකින් මං කඩාගත්ත මාළු මිරිස් ටික. තව ගස් කීපයක්ම තියෙනවා. ඒ ටිකෙත් මං කඩලා ඔක්කොම එකතු කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. ඔයාලට පුදුම හිතෙයි. මම මේට ඉස්සෙල්ලා මේ විදිහට මාළු මිරිස් කඩන වීඩියෝ එකක් දැම්මා. ඒක බලලා කීප දෙනෙක්ම අහලා තිබුණා මේ මම දාන පොහොර මොනවද කියලා. ඇත්තටම අපි ලොකුවට පොහොරක් දාන්නේ නැහැ. ගොඩාක් වෙලාවට දාන්නේ ඇල්බේසියා කොලයි කොම්පෝස්ට් පොහොරයි විතරයි. රසායනික පොහොර නම් දාන්නෙම නැති තරම්.
කඩාගත්ත මාළු මිරිස් ටික කොහොමද? තව තියෙනවා මෙන්න. අපි ටික දවසකින් මේ මාළු මිරිස් කැපුවේ නැහැ. ඒකින්ද මේ ගස් ටිකේම මාළු මිරිස් ටිකක් වැඩියෙන් හැදිලා තියෙනවා. වැඩියෙන් හැදුනහම ඉතින් ඒකත් හොඳයිනේ, හැමෝටම බෙදන්නවත් පුළුවන්නේ. නැත්තම් හැදෙන එක අපි කෑවොත් මේ කෙනෙක්ට දෙන්නවත් ඉතුරුයක් වෙන්නේ නැහැ. මේ විදිහට වෙන එකත් හොඳයි. ඔය තියෙන්නේ මම කඩාගත්ත මාළු මිරිස් ටික. මෙතන කොච්චරක් විතර ඇති කියලා හිතනවාද? කිලෝ එකකට වගේ කිට්ටුව වගේ තිබුණා. මෙතන මම කිරලා බැලුවා. මම මේ වීඩියෝ එකෙම පෙන්නන්නම් අපේ කොම්පෝස්ට් බින් එක අස් කරපු ඒ වීඩියෝ ක්ලිප්ස් ටිකත්. අපි ගොඩක් වෙලාවට මේ ගස් වලට දාන්නේ අපේ වත්තේම අපි හදාගන්නේ කොම්පෝස්ට් පොහොර තමයි. ගොඩක් වෙලාවට මේ ඒව ටික දිරලා නැත්තම් කඩෙන් ගේන වෙලාවලුත් තියෙනවා. ඔය මල් විකුණන තැන්වල එහෙම තියෙනවනේ කොම්පෝස්ට් මේ පැකට්, ඒවත් ගේනවා අපි. ඔයාලා මේ වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. මම ඒ කොම්පෝස්ට් බින් එක හිස් කරලා ඒ කොම්පෝස්ට් ටික අවුවට දාලා වේලනවා. ඒ වීඩියෝ ක්ලිප්ස් ටිකක් තියෙනවා, ඒකත් මම පෙන්නන්නම්. අද තව තියෙනවා වැරණිය මිරිසුයි, අමු මිරිසුයි. එතනත් ගොඩක් තිබුණා. අර හැදෙනකොට ගොඩක් හැදෙනවනේ. ඉතින් ඒ හැදෙන ප්‍රමාණය ඉතින් අපිට කන්න නම් බෑ. අමු මිරිස් කියලාත් ඉතින් ඔච්චර කන්න බෑනේ. ගොඩක් වෙලාවට මං ඇත්තටම මේ වටේම ඉන්න අයට බෙදලා දාන ඔක්කොම. ඇත්තටම මේ වගේ අමු මිරිස් පැල 3ක් 4ක් ගෙදරකට තිබුණොත් මං නම් හිතන්නේ හොඳටම ඇති. ආය අපිට කඩෙන් නම් ගන්න ඕනම වෙන්නෙම නැහැ. මේ බලන්න, මෙතනත් මේ මිරිස් ගහේ ගොඩක් මේ හැදිලා තිබුණ මිරිස්. ඒ අත්තත් බර වෙලා අත්තට අර ආධාරකයකුත් ගහලා මේ අපේ හස්බන්ඩ් නැත්තම් අත්ත කඩම් වැටෙයි වගේ. ඒ ඇස්සේ මම පෙන්නුවේ මේ කව්පි කරලා කව්පි වගේක් මේ විසික් කරා මම ගුල්ලෝ ගහලා තිබිලා. ඉතින් මම ඕනේ කියලා තමයි ඒ හරියට දැම්මේ පැලවෙයි කියලා. ඇත්තටම කව්පි ටික නම් පැලවෙලා පොඩි කරලක් එහෙමත් ඇවිත් තිබුණා. ඒ හරිය මේ හදලා තියෙන බටු ගහෙත් බටු ගෙඩි 2-3ක් හැදිලා තියෙන චූටියට. ඒව නම් තව කඩන්න කල් තියෙනවා. ඔය තියෙන්නේ අද මම කඩාගත්ත වැරණිය මිරිස් ටිකයි, අවු මිරිසුයි,
මාළු මිරිස් ටිකයි. ඇති නේද පළදාව? වැඩිත් එක්කනේ. ඒ විතරක් නෙමෙයි මම එතනින් ගිහිල්ලා මගේ සුදු කොච්චි පැලෙත් බලාගෙන ඒකෙනුත් හොඳට මෝරලා තිබ්බ කරල් 5-6කුත් කඩාගෙනම ආවා. අද දවසේ අස්වැන්න. මේ වගේ දෙයක් ඇත්තටම දකින්නකොට කොච්චර හිතට සතුටක්ද. ඉතින් මන්නම් කියන්නේ ඔයාලගේ පොඩි ඉඩමේ හරි කමන්නේ මල් පෝච්චි එක හරි මේ වගේ දෙයක් වගා කරන්න. මං ඔතන පෙන්නන්නම්කෝ කොච්චරක් තිබ්බද කියලා මම පොඩ්ඩක් ඉතින් බරත් බැලුවා. මට මතක විදිහට මෙතන තිබුණේ 850ක් වගේ මාළු මිරිස් ප්‍රමාණයක්. ඒ වගේම අවු මිරිසුත් 500කට වැඩිය තිබුණා. දැන් ඔයගොල්ලෝ බලා ගන්නකෝ අපේ කොම්පෝස්ට් ටික. ওই කොම්පෝස්ට් බින් එකෙන් ගත්ත ගමන්ම මේ කොම්පෝස්ට් ටික ඒකේ ගොඩක් තියෙනවා දිරපු නැති මේ කොළ එහෙම. මේ බින් එකේ තමයි අපි හදාගන්නේ. මේ ප්ලාස්ටික් බින් එකක්. යටම අර කවුලුවක් වගේ කපලා එතනින් තමයි ගන්නෙ. ඒ වුණාට අද අපි මේක එහෙම් පිටින්ම මේ හස්බන්ඩ් ඔක්කොම හිස් කරා. හිස් කරලා අලුතෙන් එයා කොළ දාන්න ඕනි කියලා හිස් කරලා ගත්තා. ওই තියෙන මේවා දැන් තෙතයි හැබැයි. මේවා හොඳට දැන් වේල ගන්න ඕනේ. ලොකු ඉටි කොලයක් වගේ දාලා ඒකේ පොඩ්ඩක් මේක අතුරගෙන වගේ වේල ගන්නවා. දවස් කීපයක් හොඳට වේල ගන්න ඕනේ. හොඳට වේලුණාට පස්සේ මේක හලා ගන්න ඕනේ. ඒ කියන්නේ අර ලොකු දිරපු නැති කොටස් එහෙම අයින් වෙන විදිහට. ඊට පස්සේ අර හලාගත්ත මේ ඒ කොම්පෝස්ට් ටික තමයි අපි ගොඩක් වෙලාවට අපේ මල් ගස් වලටයි වත්තේ තියෙන මේ එළවලු පැලවලටයි දාන්නේ. එහෙනම් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝන්ටම නිරෝගීමත් සුබම සුබ දවසක් වේවා.